මං අද ඔයාලට මේ වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකට හරියටම Facebook එකක් දාගන්නේ කියලා. මේක මං කියලා දෙන ස්ටෙප් ටික හරියට අනුගමනය කරන්න. එතකොට ඔයාට ඔයාගේ ෆෝන් එකෙන් Facebook එකක් දාන්න පුළුවන්. ඒ වගේම Facebook එකක් දාලා තියෙනවා නම් ඒ Facebook එක delete කරන හැටිත් මං අද ඔයාලට මේ වීඩියෝෙන් කියලා දෙනවා. එහෙනම් අපි ඉන්ට්‍රෝ එකෙන් පස්සේ වීඩියෝ එකෙන් හම්බෙමු කොහොමද මේ Facebook එක ඔයාගේ ෆෝන් එකට දාගන්නේ කියලා බලන්න. මේ වීඩියෝ බලන්න උතර ඔයාලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. SLRN YouTube channel එකේ ගේන තවත් ටෙක් වීඩියෝ එකකට. මම අද මේ වීඩියෝෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකට Facebook එකක් දාගන්නේ කියලා. මේකට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන setting application එකට යන්න ඕනේ. නැත්නම් ඔයා notification bar එක පහතට ඇදලා මේ තැතිරෝධක වගේ icon එකක් තියෙනවා. ඒක මාර්ගයෙන් හරි ඔයා කොහොම හරි යන්න ඕනේ මේ setting application එකට. ඊට පස්සේ setting application එකට ගියාට පස්සේ ඒක පොඩි features ටිකක් කරන්න තියෙන්නේ. ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන setting application එක open කරගන්න ඕනේ. setting application එක open කරාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙන setting වලට මෙහෙම බලා ගන්න පුළුවන්. ඔයා දැන් මේක යන්න ඕනේ security and privacy එක තියෙන setting එකට. security and privacy එක තියෙන setting එකට ගියාට පස්සේ ඔයාලා security setting ටික මෙතෙන් බලා ගන්න පුළුවන්. ඔයා මෙතන යන්න ඕනේ මේ හතරෙන් තියෙන setting එකට. සමහරවිට පෙළපොන්න ඕනේ මේක face lock කියලා බලා ගන්න පුළුවන්. ඔයා කොහොමද යන්න ඕනේ මේ හතරෙන් තියෙන setting එක. ඔයාට මේක හොයාගන්න බැරි නම් ඔයා කරන්න ඕනේ මේකෙන් back වෙලා උඩ තියෙන search bar එකට ගිහිල්ලා ඔයා search කරන්න ඕනේ face lock කියලා. face lock කියලා search කරාට පස්සේ ඔයාට ඒක බලා ගන්න පුළුවන්. එතනින් හරි ඔයාට කෙලින්ම යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතනින් ආපහු මෙතෙන්ට එනවා. ඊට පස්සේ මෙතනින් ඔයාට දෙන්න තියෙන ඔයාගේ ෆෝන් එකේ password එක. ඔයාගේ ෆෝන් එකේ තියෙන password එක ඔයා හරියටම දෙන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ password එක හරියටම දුන්නාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා මෙතනට Facebook එකක් දාලා තියෙනවා නම් ඔයාගේ Facebook එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාට මේ දාලා තියෙන Facebook එක delete කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේ delete කියලා තියෙන එක දුන්නාට පස්සේ මෙතෙන් delete කියන එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ දාලා තියෙන Facebook එක delete වෙනවා. ඊට පස්සේ ඔයාලා දැන් ආපහු Facebook එකක් දාගන්න ඕන නම් ආපහු මේකට ගියා. මේකට ගිහලා ඔයාගේ ෆෝන් එකේ password එක දුන්නා. password එක දුන්නාට පස්සේ ඔයාට මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. මේක ඔයාලට get start කියන එකක් තියෙනවා. ඔයා get start කියන එක දුන්නාට පස්සේ මේ agree කියලා තියෙන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම එකක් ඇවිල්ලා ඔයාගේ මූණ මෙතනට වැටෙනවා. ඊට පස්සේ මූණ scan කරනවා. ඊට පස්සේ ඒක හරියට scan වුණාට පස්සේ complete කියලා වැටෙනවා. ඊට පස්සේ මෙහෙම message එකක් ආවා කියන්නේ ඔයාගේ ෆෝන් එක හරියට මේක scan වෙලා නැහැ. ඒකට ඔයා හොඳට මූණ පේන තැනකට ගිහලා ඔයාගේ මූණ පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මූණ හරියටම පෙන්වුවට පස්සේ මෙහෙම මේ වගේ එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔයාගේ Facebook එක සාර්ථකව මේකට වැඩ කරනවා කියලා. මෙතන Facebook එක හරියටම තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. දැන් මේක මම ස්ක්‍රීන් එක ඕෆ් කරලා ඔයාලට පෙන්වන්න යන්නේ. මගේ Facebook එක වැඩ කරනවා කියන එහෙම කරොත් මගේ මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ඕෆ් වෙන හින්දා දැන් ඔයාලට පැහැදිලිවම පේන්න ඇති මගේ Facebook එකේ මේක වැඩ කරනවා කියලා. එහෙනම් මේ වීඩියෝ හොඳයි කියලා හිතලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක එච්චර දික්කුන්නේ නැහැ. ඒකින්ද ඔයාලා මේක ටක් ගාලා බලා ගන්න පුළුවන් වෙන්න ඇති. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න හැමදාම ඔයාගේ ෆෝන් එකට ගෙන්නව ගන්න. SLRN YouTube channel එක subscribe කරලා bell icon එක ඔබ දාලා තියාගන්න. එහෙනම් මම අදට ගිහලා එන්න. තවත් දවසක් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.